ඒත් එක්කම අපි ලංකාදීප පුවත්පතේ තවත් තැනකට අවධානය යොමු කරමු. ගල්ලංගුරු ගණදෙනුව හිටපු ඇමති ජය කොඩිගෙන් කොමිසම දෙවන දිනටත් ප්‍රශ්න කරයි කියලා වාර්තා කර තිබෙනවා. ප්‍රධාන සිරස්තලයක් විදිහට ගල්ලංගුරු ගණදෙනුව සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම් සභාව හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියන නිකුත් පළමුවෙනිදා පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කර යලිත් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඊට පෙර දින එනම් පසුගිය 30 වෙනිදාද ජයකොඩි මහතාගෙන් පැය 2කට ආසන්න කාලයක් ප්‍රශ්න කෙරුණා. මේ අතර ගල්අඟුරු සම්බන්ධයෙන් ගල්අඟුරු කොමිසම් සභාව හිටපු බලශක්ති අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගෙන්ද පෙරේදා පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. කොමිසමෙන් කෙරුණු දැනුම් දීමකට අනුව ඔහු එම කොමිසම හමුවේ පෙනී සිටියා. පාටලි චම්පික රණවක මහතා ගල්අඟුරු කොමිසම් සභාවට මේට පෙර පැමිණ ගල්අඟුරු ප්‍රසම්පාදන අක්‍රමිකතා ගැන පැමිණිල්ලක්ද කළා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ. ගල්අඟුරු ගැන චෝදනා එල්ලුණේ ඒ දවස්වල මේ ගල්අඟුරු ලෙව කාලා බලලා නේද? එහෙම හොඳයි කියපුවා ඇත් හිටියනේ. එයාටත් එන්න කියලා හුවනම් හරිය දවස්වල හොඳයි කියලා කිව්ව කොහොමද කියලා. නේ මොනවද? ඒ තරම් විශේෂක් දැනුමක් කොහෙන්ද? නේ අපි දිවෙන පුවත්